පොල් තවානක් කරන ආකාරය පිළිබඳව වීඩියෝ එකක් මේක. ඉතින් පොල් ගෙඩි ටිකක් තවාන් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නම්. මුලින්ම පොළව තෙතමනේ තියෙන ස්ථානයක් තෝරගන්න ඕනේ. තෝරගෙන පස පොඩ්ඩක් බුරුල් කරලා කාණු ආකාරයට හදාගන්න. සාමාන්‍යයෙන් පොල් ගෙඩිය ගැඹුරට වගේ කාණුවක් හදාගන්න පුළුවන් අඟල් 8ක් 10ක් විතර ගැඹුරට. මේකට විශේෂම හේතුව තමයි මේ කාලේ වෙළඳ පොලෙන් පොල් පැලයක් මිලදී ගන්න ගියාට පස්සේ පොල් පැලයක් රුපියල් 300ක් 400ක් සමහර තැන්වල 500ක් වගේ මිලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් ඉතාමත් මිල අධිකයි. එන බලන්න මේ තවාන සකස් කරන වෙලාවේ මේ ගැඩවිල් පණුවෙක් හම්බ වුණා. එතනින්ම තේරෙනවා මේ පස සාරවත් පසක් කියලා. ඉතින් මේ මිල අධික පොල් මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නිසා සහ අධික වියදමක් දැරීමට සිදු වෙන නිසා මම තීරණය කරා ගෙවත්තේ තිබ්බ හොඳ පොල් ගස් වලින් සාමාන්‍යයෙන් අවුරුදු 30ක් 40ක් පමණ වයස පොල් ගස් වලින් මධ්‍යම ප්‍රමාණයේ පොල් ටිකක් තෝරගෙන තවන් කරන්න ඕනේ කියලා. ඉතින් මේක ඉතාමත් විශ්වාසවන්තයි. මොකද සමහර තැන්වල තියෙන පොල් පැල අපි දන්නේ නැහැ කොහින්ද පොල් ගෙනල්ලා ඒගොල්ලෝ පොල් හිටවන්නේ කියලා. ඒක නිසා මගේම නිවසේ වත්තේ තියෙන පොල් ගෙඩි ටිකක් තමයි මම මේ පොල් ගස් වලින් ලබාගත් පොල් ගෙඩි ටිකක් තමයි තෝරගත්තේ. ඉතින් මෙන්න මේ ආකාරයට පොල් ටික තවාන් කරගන්න පුළුවන්. අර එහා පැත්තේ තියෙන පේනවා ඇති. එහෙමම කලින් තවාන් කරගත්තු පොල් මේ පැලවෙලා තියෙනවා. ඉතින් මේ වගේ පොල් ටික හිටවලා මාස 2ක් වගේ යනකොට සාමාන්‍යයෙන් මේකේ ගොබ එන්න පටන් ගන්නවා. මාස 3ක් 4ක් යනකොට පොල් පැලය සිටුවීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ විදිහට හොඳට පොල් ටික එක ළඟ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේකට පොහොර මුකුත් දාන්න අවශ්‍ය නැහැ. ජලය විතරයි අවශ්‍ය. ඔයාලටත් පොල් පැල අවශ්‍යයි නම් පොල් පැල මිලදී ගැනීමට ඇත්තටම පොල් පැල මිලදී ගැනීම ඉතාමත් අපහසුයි. මොකද පොල් පැල වෙළඳ පොලේ ගොඩක් අඩුයි මේ කාලේ. ඉතින් ඒක නිසා ඔයාලත් තමන්ගේ නිවසේ තියෙන හොඳ පොල් ගහකින් හොඳ පොල් ගෙඩි ටිකක් තෝරගෙන තවානක් කරගත්තොත් ඔබට අවශ්‍ය පරිදි පොල් පැල ටික ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය නම් පොල් තවානක් මේ විදිහට හදලා පොල් පැල අලෙවි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට අවශ්‍ය පොල් පැල ටික තමන්ගේ නිවසේම පැල කරගෙන වඩාත් විශ්වාසදායී විදියට පොල් පැල ටික හිටව ගන්න නම් තමන් හොඳ පොල් ගෙඩි ටිකක් තෝරගෙන තවානක් කරගන්න. ඒක ඉතාමත් වැදගත්. ඉතින් මේ විදියට පොල් පැල ටික තවානේ ස්ථාපනය කරලා පොල් ගෙඩියේ ඉහළ මට්ටමට වන තෙක් ඒ කියන්නේ පොල් ගෙඩියේ උසෙන් 80ක් 90ක් පමණ පස් වලින් වැසෙන පරිදි පස් ටික දාගන්න. එතකොට මේ පොල් ගෙඩිය චුට්ටක් වැහුණත් කමක් නැහැ. එතකොට තමයි මේක ඉක්මනට පැලවෙන්න උපකාරී වෙන්නේ. ඊට හේතුව මේ තෙතමනේ ආරක්ෂා කරගන්න පස් ඉහළ මට්ටමටම පස් යොදා ගැනීම වැදගත් වෙනවා. සමහර කට්ටිය නම් පොල් ගෙඩිය අර වතුරට දාලා උඩ එන පැත්ත ඉහළට හිටනසේ තවාන කරනවා. මම නම් ඒ විදිහ කරලා නැහැ. මම නම් මේ විදිහට තමයි කලිනුත් පොල් පැල කරගත්තේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කරත් පොල් පැල ටික නම් ඉක්මනට පැලවෙනවා. ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් මෙන්න තවාන සකස් කරලා අවසానයි. මේකට ජලය යොදලා පවත්වාගෙන යන තමයි තියෙන්නේ. මේ මං කලින් පොල් පැල හිටවලා මේ බලන්න පොල් ගොබ ඇවිල්ලා තියෙනවා. අර විදිහටම තමයි හිටවලා තියෙන්නේ. ඔබටත් පොල් පැල අවශ්‍ය නම් මේ වගේ තවානක පොල් පැල ටික හිටවලා පවත්වාගෙන ගොස් පොල් පැල ටික නිවැරදි ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි.